hello everyone. අදත් ඔයාව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ගෙනල්ලා තියෙන්නේ පැකින් වීඩියෝ එකක්. මේක මම කරන්න හිතන් හිටපු වීඩියෝ එකක් නෙමෙයි. මේක මම හදිස්සියෙම කරපු වීඩියෝ එකක්. ඒකට හේතුව මගෙන් මෙන්න මේ පේන තියෙන නෙක්ලස් එක කස්ටමර් කෙනෙක් ඕඩර් කරපු නෙක්ලස් එකක්. ඉතින් ඒකට බැංක් ඩිපොසිට් දාලා තිබුණා කොහොම හරි මේ මාලේ මම දෙන්නේ 270ට. ඒ වුණාට ඒ කස්ටමර් රුපියල් 300ක් මට වැඩිපුර දාලා තිබුණා. රුපියල් 30ක් වැඩිපුර මට දාලා තිබුණා. ඉතින් මම කිව්වා ඔයාගේ බැංක් ඩීටේල්ස් මට දෙන්න. මම ඊටු රුපියල් 300 දාන්නම් ඔයාගේ බැංක් එකට කියලා. ඊට පස්සේ එයා කිව්වා නෑ ඕනේ නෑ කමක් නෑ කියලා අර මෙහෙ. ඉතින් රුපියල් චූටි මුදලක් වෙන්න පුළුවන් රුපියල් 30ක් කියනකොට මට මං ගැන විශ්වාසය තියලා නේ කස්ටමර් මට රුපියල් 30ක් වැඩිපුරත් එක්කම දාලා තියෙන්නේ. ඉතින් මම තීරණය කරා ඒ රුපියල් 30 ඒ කස්ටමර්ට ආයෙ දෙන්න ඕන කියලා. ඉතින් මම කර වැඩි එයාගේ පැකේජ් එක ඇතුළටම රුපියල් 30 දාලා ඒක මම පෝස්ට් කරන්න තීරණය කරා. ඉතින් මට හිතා ගන්නත් බෑ මේ වගේ විශ්වාසයක් මට දෙන්න තරම් මේ කස්ටමර්ට කොච්චර විශ්වාසයක් ඇතිද කියලා. ඉතින් මම මේ විශ්වාසය රකින්න ඕනනේ. ඉතින් මම මේ රුපියල් 30 ඒ කස්ටමර්ගේ පැකේජ් එක ඇතුළටම දාලා මම එයාට ලැබෙන්න සැලැස්සුවා. ඉතින් අදට මම වීඩියෝ එක ඉවර කරනවා. මගේ වීඩියෝ එක ඉවරනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එක ඔබාගෙනම යන්න. bye bye.